ඔයා මේ එකතු වෙලා ඉන්නේ අපේ ෆිග්ම සීරිස් එකේ දෙවන වීඩියෝ එකත් එක්ක. මේ වීඩියෝ එකේදී මම බලාපොරොත්තු වෙනවා ෆිග්මා වල ෆ්‍රේම්ස් කියන්නේ මොනවද? ඒත් එක්ක ෆ්‍රේම්ස් රෙක්ටැන්ගල් අතර වෙනස ආයෙත් ෆිග්මා ලේඅවුට්ස් කියන්නේ මොනවද කියලා කතා කරන්න. මේ ලේඅවුට්ස් ගැන කතා කරද්දී ෆිග්මා වල ඔටෝ ලේඅවුට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේ ඔප්ෂන් එක ගැන සම්පූර්ණයෙන්ම කතා කරන්න මම අද බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එකේ අන්තිමට ඔටෝ ලේඅවුට් යූස් කරලා රෙස්පොන්සිව් විදියට මෙන්න මේ වගේ බෙන්ටෝ ග්‍රිඩ් එකක් හදාගන්න විදිහක් මම ඔයාලට කියලා දෙනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම මුලින්ම මෙතන කතා කරන ෆ්‍රේම් එකක් සහ රෙක්ටැන්ගල් එකක් අතර වෙනස. මම මේ වම් පැත්තේ හදලා තියෙන්නේ ෆ්‍රේම් එකක්, දකුණු පැත්තේ රෙක්ටැන්ගල් එකක්. මට ෆ්‍රේම් එකක් හදන්න නම් මෙන්න මේ යට තියෙන ෆ්‍රේම් කියන ටූල් එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් සාමාන්‍යයෙන් F අකුර ප්‍රෙස් කරලා මට ෆ්‍රේම් එකක් නෝමලි ක්ලික් කරගෙන ඩ්‍රැග් කරලා ඇඳ ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මට F අකුර ක්ලික් කරලා මෙන්න මේ දකුණු පැත්තේ තියෙන පැනල් එකේ ෆෝන් එක ෆ්‍රේම් එකක් නම් ඕනේ මේ විදිහට ඒත් එක්කම ඩෙස්ක්ටොප් ස්ක්‍රීන් එකක් ඕන නම් මෙන්න මේ විදිහට ඒ අවශ්‍ය ස්ක්‍රීන් එකේ නම උඩ ක්ලික් කරලා හදා ගන්න පුළුවන්. හරි. මම මේ ස්ක්‍රීන් එක ඩිලීට් කරගන්නවා දැනට. මම මේ අලුතෙන් හදාගත්ත ස්ක්‍රීන් එකක් ඩිලීට් කරනවා. ඔයාලට මෙන්න මේ වගේ සමචතුරස්‍ර විදිහට ස්ක්‍රීන් එකක් හදාගන්න ඕන නම් ඔයාලට පුළුවන් F අකුර ප්‍රෙස් කරලා shift එකත් එක්ක මෙන්න මේ විදිහට ඇදලා ඒ ෆ්‍රේම් එක හදාගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ දකුණු අත පැත්තේ පෙන්නනවා ඇති layout කියලා option එක. මෙන්න මෙතන දකුණිම තියෙන lock aspect ratio කියන බටන් එක ක්ලික් කරලා ආපහු වතාවක් ඇවිල්ලා මෙන්න මේ විදිහට එක පැත්තකින් මේ ෆ්‍රේම් එක අදිද්දි ඔයාලට පුළුවන් මේක සමමිතිකව තියාගන්න. හරි. මෙතනින් width එකක් height එකක් හදාගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති සමචතුරස්‍ර විදිහට හැදෙනවා. මම මෙතන මේ ටික් එක අයින් කරලා වෙනස් කරොත් ඒක normally වෙනස් වෙනවා. හරි. මම හිතනවා ෆ්‍රේම් එකක් හදන විදිහ ඔයාලට තේරෙන්නේ නැති කියලා. මෙන්න මෙහෙමයි ෆ්‍රේම් එකක් හදාගන්නේ. හරි. එතකොට අපි බලමු රෙක්ටැන්ගල් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඔයාලට සිම්පල් විදියට R අකුර ප්‍රෙස් කරලා රෙක්ටැන්ගල් එකක් හදාගන්න පුළුවන්. ඒකෙත් අර විදියටම layout options තියෙනවා. එහෙමත් නැත්නම් මෙන්න මේ පාත තියෙන රෙක්ටැන්ගල් tool එක ක්ලික් කරලා මෙන්න මේ විදියට normally රෙක්ටැන්ගල් එකක් ඇඳ ගන්නත් පුළුවන්. හරි. මම මේ දෙකත් දැනට delete කරනවා. එතකොට අපි බලමු මෙන්න මේ ෆ්‍රේම් එකක් සහ රෙක්ටැන්ගල් එකක් අතර තියෙන වෙනස. මම ඒක පෙන්නන්න පුංචි ෆ්‍රේම් එකකුයි රෙක්ටැන්ගල් එකකුයි හදාගත්තා. මට මේ දෙකෙන්ම කරන්න තියෙන එකම වැඩේ. ඒකින්ද මට මේ දෙකම ඕන වෙන්නෙත් නැහැ. හරි. අපි හිතමු මෙන්න මේ ෆ්‍රේම් එක උඩට මම මේ පුංචි ෆ්‍රේම් එක ගෙනල්ලා මෙහෙම ක්ලික් කරගෙන ඉන්න එක අතාරිනවා. හරි. එතකොට ඔයාලට පේනවා ඇති මම මේ උඩ තියෙන ලොකු ෆ්‍රේම් එක ක්ලික් කරොත් ඒ ෆ්‍රේම් එක ඇතුලෙන් තව පොඩියට ෆ්‍රේම් 2 කියලා තව ෆ්‍රේම් එකක් පෙන්වනවා. මෙන්න මේ විදිහට. හරි. ඒ පෙන්වන්නේ මේ ලොකු ෆ්‍රේම් එක තියෙන තැන ඊට යටින් මම හදලා තියෙන මෙන්න මේ පොඩි ෆ්‍රේම් එක. ඒ කියන්නේ මම මේ පුංචි ෆ්‍රේම් එක ගෙනල්ලා මේ ලොකු ෆ්‍රේම් එක උඩින් තිබ්බහම ඒ පොඩි ෆ්‍රේම් එක මෙන්න මේ ලොකු ෆ්‍රේම් එක ඇතුළට තමයි ප්ලේස් වුනේ. මම මේ ලොකු ෆ්‍රේම් එක ක්ලික් කරලා වෙන කොහේ හරි මූව් කරන්න හැදුවොත් මේ ඇතුලේ තියෙන ෆ්‍රේම් එකත් එක්කමයි මූව් වෙන්නේ. හරි. ඒ කියන්නේ ෆ්‍රේම් එකක් ඇතුලේ අපිට තවත් ඔබ්ජෙක්ට් ප්ලේස් කරන්න පුළුවන්. හරි. එතකොට අපි බලමු රෙක්ටැන්ගල් එකකදී මේ වගේ දෙයක් කරොත් මොකද වෙන්නේ කියලා. මම මේ අලුතෙන් ගත්ත රෙක්ටැන්ගල් එක ඩිලීට් කරන්නම්. එහෙම වුණොත් ඔයා හිතයි මේක අපි රෙක්ටැන්ගල් එකක් දාන හින්දා තමයි වෙන්නේ කියලා. මම මේකට යූස් කරුව ෆ්‍රේම් එකම මේකටත් යූස් කරනවා. මම මෙන්න මේ විදිහට ගෙනල්ලා මේක ප්ලේස් කරන්න හැදුවොත් මට මේ රෙක්ටැන්ගල් එක පෙන්වන්නේ නැහැ. පාත තියෙන ෆ්‍රේම් එක පෙන්වන්නේ නැහැ. මොකද ඒක තියෙන්නේ අපේ රෙක්ටැන්ගල් එකට පිටිපස්සේ. මම මේක හින්දා right click කරලා ආපහු පාරක් මේ bring to forward කියන බටන් එක ක්ලික් කරනවා. හරි. එතකොට මේක මෙන්න මේ තියෙන හැම ෆ්‍රේම් එකකින්ම උඩම ෆ්‍රේම් එක විදිහට টොප් එකට ඇඩ් වෙනවා. ඒ කියන්නේ මට මේක ඇඩ් කරලා මෙන්න මේ රෙක්ටැන්ගල් එක උඩින් තියාගන්න පුළුවන්. හරි. තියාගත්තා කියමුකෝ. මම ඒත් මෙන්න මේ ලොකු
රෙක්ටෑන්ගල් එක ක්ලික් කරලා මේ රෙක්ටෑන්ගල් එක මූව් කරොත් අපේ අර ෆ්‍රේම් එක මූව් වෙන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති මම මේක වෙන තැනකට අරන් ගියොත් අර ෆ්‍රේම් එක මූව් වෙන්නේ නැහැ. ඒ වෙන්නේ මෙන්න මේ ෆ්‍රේම් එක තියෙන්නේ රෙක්ටෑන්ගල් එක උඩ නෙමෙයි. ඇත්තම කිව්වොත් රෙක්ටෑන්ගල් එක ඇතුලේ නෙමෙයි. රෙක්ටෑන්ගල් එක උඩින් සාමාන්‍ය කැන්වස් එකේ. මට මේ දෙක සිලෙක්ට් කරලා Ctrl G ඔබලා ගෲප් එකක් කරගත්තොත් ඔයාලට පේනවා ඇති Ctrl G එවුවට පස්සේ මෙතන group 1 කියලා group එකක් හැදුණා. මම Ctrl Z ගහුවොත් ඔයාලට පේනවා ඇති මෙතන ෆ්‍රේම් එක විතරයි තියෙන්නේ. ආපහු මම Ctrl G එවුවොත් මේක group එකක් වෙනවා. તો group එකේදී මේ rectangle එක ඇතුලේ නෙමෙයි ෆ්‍රේම් එක තියෙන්නේ. rectangle එකට පිටින් හැබැයි තනි group එකක් ඇතුලේ. එතකොට මට මේ group එක එහාට මෙහාට කරලා මේ දෙකම move කරගන්න පුළුවන්. හරි. එතකොට මම ෆ්‍රේම් එකද කරේ ෆ්‍රේම් එක ඇතුලට ප්ලේස් කරපු එක rectangle එකද කරේ rectangle එකත් එක්ක තව ෆ්‍රේම් එකක් group කරපු එක. එතකොට මම හිතනවා ඔයාලට මේ දෙකේ වෙනස තේරෙන්න ඇති කියලා. ඔයාලට UI එකක් ඩිසයින් කරන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම ෆ්‍රේම්ස් යූස් කරන්න. ඒක ඔයාලට ඔයාගේ වැඩවලදී ගොඩක් ලේසි වෙයි. ඒත් එක්ක ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරද්දී ගොඩක්ම ලේසි වෙයි. ඔයාලට එතකොට මොනවා හරි ඉලස්ට්‍රේෂන් එකක් වගේ හදාගන්න ඕන නම් ෂේප් එකක් යූස් කරන්න. ඒ කියන්නේ ඔයාලට සිම්පල් ලෝගෝ එකක් හදාගන්න. ඒත් එක්ක වෙන මොනවා හරි වෙබ්සයිට් එකකට ඇඩ් කරන ඉලස්ට්‍රේෂන් එකක්, chart එකක් මේ වගේ දෙයක් හදාගන්න ඕන නම් rectangle යූස් කරන්න. rectangle එක්කම මෙන්න මේ යට තියෙන shapes යූස් කරන්න. මම මේ දේවල් ගැන simple introduction එකක් දුන්න කලින් වීඩියෝ එකේ. ඒ වීඩියෝ එක බලලා නැත්නම් ඒකත් බලලා එන්න. ඒක මේ වීඩියෝ එක තේරුම් ගන්න ගොඩක් ලේසි වෙයි. ඒ වීඩියෝ එක මේ වීඩියෝ එක තේරුම් ගන්න ගොඩක් ලේසි වෙයි. හරි. ඊට පස්සේ අපි පටන් ගමු auto layout ගැන. අලුතෙන් ඉන්ඩස්ට්‍රි එකට එන ගොඩ දෙනෙක්ට මේක තමයි අමාරුම පාර්ට් එක. ඒ කියන්නේ මේක ගොඩ දාගන්න පොඩි කාලයක් යනවා. මේක පුරුද්දත් එක්ක හැදෙන්න ඕනේ පොඩි ස්කිල් එකක් කියලා කියමුකෝ. හරි. මම ඔයාලට පුළුවන් තරම් auto layout තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට එක්ස්ප්ලেইন එකක් දෙන්නම්. අපි ඉස්සරහට වැඩ කරද්දි බලමු මේ auto layout තැනින් තැනට යූස් වෙන විදිහ. අපි බලමු auto layout කියන්නේ මොකක්ද කියලා. මම මෙන්න මේ වගේ ෆ්‍රේම් එකක් අරගෙන එක එක විදිහට ඩුප්ලිකේට් කරලා මේව තැන් තැන් වලින් ප්ලේස් කරගන්න. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ෆ්‍රේම්ස් අතර අපි මේ ටික එක පෙළට තිබ්බා කියලා හිතමුකෝ. මේ ෆ්‍රේම්ස් අතර ස්පේසින්ග්ස් වෙනස්. ඒත් එක්කම මේ ෆ්‍රේම්ස් තියෙන alignment එකත් වෙනස්. මට මේ ෆ්‍රේම්ස් ඔක්කොම සිලෙක්ට් කරලා shift එකත් එක්ක A ප්‍රෙස් කරොත් මෙන්න මේ ෆ්‍රේම්ස් ටික auto layout එක ඇතුළට ප්ලේස් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වම් පැත්තේ අපේ තිබ්බ අර ෆ්‍රේම්ස් ටික ඊට උඩින් තවත් ලොකු ෆ්‍රේම් එකක auto layout විදිහට ඇඩ් වෙලා තියෙනවා. හරි. ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ මෙන්න මේ සෙක්ෂන් එකට ගියොත් එතනත් auto layout කියලා පෙන්නනවා. මම සිලෙක්ට් කරලා තියෙන්නේ මෙන්න මේ ලොකුම ෆ්‍රේම් එක. නැතුව ඇතුලේ තියෙන ෆ්‍රේම් එකක් නෙමෙයි. ඇතුලේ තියෙන ෆ්‍රේම්ස් normal layouts. එතකොට මේ ලොකු ෆ්‍රේම් එක auto layout එක. අපි ඊට පස්සේ මෙතන layout ගැන තව ටිකක් කතා කරමු. මෙතන layout වල ඔයාලට පේනවා width එකක්. ඒත් එක්ක height එකක්. මේ width එක ගාවින් hug කියලා පෙන්නනවා. මේ hug කියන්නේ අපේ මේ ලොකු ෆ්‍රේම් එක තියෙනවානේ. මේ ෆ්‍රේම් එක මෙන්න මේ පුංචි ෆ්‍රේම්ස් වලට උඩින් hug වෙලා තමයි තියෙන්නේ. අපි සිම්පල් විදිහට කිව්වොත් බදාගෙන ඉන්නවා කියමුකෝ. මේ පුංචි ෆ්‍රේම්ස් ටික බදාගෙන තමයි ඉන්නේ. හරි. එතකොට මෙතන height එකත් hug වෙලා තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා alignments. මේක left align අපිට මේක center align කරන්න පුළුවන්. ලොකු වෙනසක් පේන්නේ නැහැ. මොකද අපේ width එක hug වෙලා තියෙන හින්දා අපි මේවා ගැන තව චුට්ටකින් කතා කරමු. ඒත් එක්ක මෙතන paddings තියෙනවා. හරි. මම මෙන්න මෙතනින් ඇතුලේ තියෙන එක ෆ්‍රේම් එකක් අයින් කරොත් අර hug වෙලා තියෙන නිසා අපේ එළිය තියෙන ලොකු ෆ්‍රේම් 3 කියන මේ ෆ්‍රේම් එක තව පොඩ්ඩක් කුඩා වෙනවා. මොකද මේ ඔක්කොම hug වෙලා තියෙන නිසා.
ඒ කියන්නේ අපේ තියෙන මේ ඇතුලේ තියෙන විත් එකේ ගානට මෙන්න මේ වටේ තියෙන ෆ්‍රේම් එක ඇඩ්ජස්ට් වෙනවා. ඊට පස්සේ මම මෙතන තව ඩුප්ලිකේට් කරොත් මෙන්න මේ ඇතුලේ තියෙන පුංචි ෆ්‍රේම් එක මෙන්න මේ ලොකු ෆ්‍රේම් එක උනත් විශාල වෙනවා. මේක තමයි සිම්පල්ම ඔටෝ ලේඅවුට් තියරි එක. හරි. මේකම අපිට ටෙක්ස්ට් එකකටත් කරන්න පුළුවන්. මම මේක ඕල්ට් එකත් එක්ක ඩ්‍රැග් කරලා කොපි එකක් ගන්නවා. ඊට පස්සේ control D වලින් ඩුප්ලිකේට් කරගන්නවා. මේකත් අපි මේ විදිහට ඇඩට තිබ්බොත් එහෙම අපිට පුළුවන් ඔක්කොම සිලෙක්ට් කරලා shift A press කරලා මෙන්න මේ විදිහට ඔටෝ ලේඅවුට් එකකට හදාගන්න. දැන් ඔයාලට පේනවා ඇති මේක lines දෙකකට හැදුණා. ඒ මොකද කියනවනම් මෙන්න මේ දකුණු පැත්තේ අපේ width එක hug වෙලා නෙමෙයි තියෙන්නේ. මේක fixed වෙලා. මේක මං hug කරොත් ආපහු පාරක් මෙතන තියෙන frames ටික එක line එකකට වැටෙනවා. ඊට එහා පැත්තේ මෙතන තියෙන vertical කියලා තව බටන් එකක් මම මේක චුට්ටක් දකුණු පැත්තට කරලා ඒ vertical කියන බටන් එක press කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තිබ්බ frames ටික මෙතන horizontally තිබ්බ frames ටික vertical විදිහට align වුණා. නැවත වතාවක් මම මේක දකුණට align කරනවා. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් spacing. මෙතන තියෙන spacings වැඩි කරන්න අපිට නිකම්ම පුළුවන් මෙතන type කරලා මේ add වෙන spacing අපි මේ layout එක vertical විදිහට වෙනස් කරත් ඒ විදිහටම stay වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙහෙම කරත් spacing 24ක් තියෙනවා. ඒත් එක්කම right side එකට කරත් spacing 24ක් තියෙනවා. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ සාමාන්‍ය single item එකකට auto layout add කරලා මෙතන frames කීපයක් තිබ්බා. මේ frames කීපයකටම auto layout add කරාම ඒ frames වලට උඩින් තමයි auto layout එක add උනේ. තවත් frame එකක් විදිහට. හැබැයි අපේ දැනටම තියෙන auto layout නැති frame එකකට auto layout add කරාම මෙන්න මෙහෙම shift එකත් එක්ක ඒ press කරලා ඒකට උඩින් auto layout එකක් වදින්නේ නැහැ. ඇත්තටම වෙන්නේ අර තියෙන frame එක auto layout එකක් වෙන එක. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වගේ අලුතෙන්ම auto layout එකක් හැදුවාම horizontal padding එකයි vertical padding එකයි 10 ගානේ add වෙලා තියෙනවා. ඒත් එක්ක space උත් 10ක් add වෙලා තියෙනවා. එතනම ඔයාලට බලා ගන්න පුළුවන් අපේ alignments left align වෙලා තියෙනවා. මම සාමාන්‍යයෙන් frame එකක් අරගෙන ඒකට පොඩි color එකක් දීලා ඒ frame එක place කරනවා මේ අලුතෙන් හදාගත්ත auto layout එක ඇතුලේ. place කරාම මෙන්න මේ frame එක පොඩි වුණා. ඒ වුණේ මොකද දන්නවද? අපි මේ ලොකු frame එක add කරාට පස්සේ ඔයාලට ආපහු දකුණු පැත්තේ බලා ගන්න පුළුවන් මේ frame එකේ width එකයි height එකයි hug විදිහට තමයි හැදිලා තියෙන්නේ. හැබැයි මේකේ මොකුත් වෙනසක් වුණේ නැත්තේ දැනටමත් ඇතුලේ මොකුත් object එකක් නැහැ hug කරන්න. එතකොට අපි මේ වගේ object එකක් ඇතුළට ගෙනත් දැම්මොත් මේ frame එක ඒ object එකව hug කරගන්නවා. මේ hug කරගන්න එක නැති කරන්න නම් මට පුළුවන් මේ frame එකේ දකුණු පැත්තට ගිහිල්ලා මෙතන fixed width එකක් දෙන්න. දීලා මට පුළුවන් මේ frame එක නැවත වතාවක් ගෙනල්ලා මේ ලොකු auto layout එක ඇතුලෙන් place කරන්න. හරි. ඊට පස්සේ මම මේක duplicate කරොත් මෙන්න මේ ලොකු frame එකට vertical විදිහට මේ අලුතෙන් දාපු පුංචි frames place වෙනවා. මට මේක horizontally vertical දෙවිදිහටම place කරගන්න පුළුවන්. මම මේ විදිහට එක frame එකක් විතරක් ඇතුලෙන් තියාගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ දකුණු අත පැත්තේ තියෙනවා alignments. මේ alignments වල පෙන්වන විදිහටම තමයි අපේ මේ frame එක උනත් auto layout එක alignments වැඩ කරන්නේ. align top left දැන් තියෙන්නේ. ඒත් එක්ක මෙන්න මේ පුංචි frame එකක් top left වෙලා තියෙනවා. එතකොට mid align center දෙන්න පුළුවන්. align bottom center, align top center, left bottom, right bottom මේ වගේ මේ හැම dot එකකටම align කරගන්න පුළුවන්. හරි. මට දැන් තව විශේෂ දෙයක් කියන්න තියෙනවා.
මේ ඇතුළ අපි ෆ්‍රේම්මයක් හදාගත්ත නේද? මේ ෆ්‍රේම් එකටත් අපිට අලුතෙන් ඇඩ් වෙලා තියෙන ප්‍රොපර්ටි එක. මම මේක කොපි කරගන්නවා පැත්තකට. එහෙම කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන දකුණු පැත්තේ width එක මම මේ ක්ලික් කරන්නම්කෝ. මෙතන දකුණු පැත්තේ width එක ගාව arrow එකක් මොකුත් පේන්නේ නැහැ. හැබැයි මම මේක ෆ්‍රේම් එකකට ඇඩ් කරොත්, ඒ කියන්නේ auto layout එකකට ඇඩ් කරොත් මෙතන තව ප්‍රොපර්ටි එකක් පෙන්නනවා. ඒ කියන්නේ මෙතන පුංචි arrow එකක් පෙන්නනවා. මම ඒක තව පාරක් මෙහෙම කරලා පෙන්නන්නම්. අපි මේක රිමූව් කරමුකෝ. රිමූව් කරලා මම මේකේ auto layout එකත් රිමූව් කරනවා. රිමූව් කරලා මම මේක ටැප් කරොත් මෙතන අර arrow එක පේන්නේ නැහැ. ඒත් මම මේක ක්ලික් කරලා ආපහු ගියොත් මෙතන arrow එකක් පේන්න තියෙනවා. මේ arrow එක ක්ලික් කරාට පස්සේ අපිට තව ඔප්ෂන් එකක් තියෙනවා fill container. ඒත් එක්ක admin add max එකක් තියෙනවා. මේ දෙක අපි පස්සේ වෙලාවක කතා කරමු. දැනට fill container විතරක් කතා කරමු. මේ fill container එකෙන් පුළුවන් අපේ මේ ඇතුලේ හදාගත්ත box එක අපි මේ හදලා තියෙන fixed auto layout frame එකට fill කරගන්න. මේ විදිහට fill container දෙනවා. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ ඇතුලේ තිබ්බ box එක fill වුණා. හැබැයි පුංචි ඉඩක් මේ දෙපැත්තෙන් ඉතුරු වුණා. ඒ ඉතුරුනේ කලින්ම අපි shift A tap කරාට පස්සේ මෙතනින් add වුණ padding එක නිසා. හරි. ඒත් එක්ක මට height එකත් වෙනස් කරන්න පුළුවන්. මේ දෙකම fill වුණා. මම මේක remove කරලා දානවා. මට දැනට මේ frame එක ඕනේ වෙන්නේ නැහැ. දැන් ඇතුළේ එක fill මේක ඕනේ වෙලාවක වෙනස් වෙනවා. මම මේ එළියේ තියෙන frame එක වෙනස් කරොත්. මම මේ එළියේ තියෙන frame එක click කරලා මේක drag කරනවා. ඔයාලට පේනවා ඇති ඇතුලේ තියෙන frame එකක් drag වෙනවා. මේ වගේම තමයි මම මේ වගේ දෙයක් කරනවා. මේ උඩ අපි හදාගත්ත frame එක තියෙනවානේ. මේ frame එකේ අපි spacing එකක් add කරලා තියෙනවා left line කරලා මෙන්න මේ විදිහට 24ක් කියලා. එතකොට මම මේ frame එක ඇද්දොත් එහෙම මොකුත් විශේෂයක් වෙන්නේ නැහැ. හැබැයි මට පුළුවන් මෙන්න මේ spacing එක auto කියලා දෙන්න. ඒක auto වලට වැටුණා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ frame එක තව එහාට ඇද්දොත් ඔයාලට බලා ගන්න පුළුවන් ඒකත් fill වෙනවා. මේ වැඩේම මේකටත් කරන්න පුළුවන්. හරි. අපි මේවා ඉස්සරහට කරද්දී ඔයාලට හොඳට තේරෙන්න පටන් ගනීවි කොහොමද auto layout වැඩ කරන්නේ කියලා. ඔයත් මේක try කරලා බලන්න. තව ඉස්සරහට තවත් explain කරනවා. ඊට පස්සේ අපි බලමු button එකකට auto layout add කරගන්නේ කොහොමද කියලා. මේ වගේ element දෙකක් තියෙනවා නම් ඒ දෙකම select කරලා shift A add කරනවා. එතකොට නිකම්ම auto layout එකක් add වෙනවා. ඊට පස්සේ මට පුළුවන් මේ auto layout එකට paddings add කරගන්න. මම මේ left and right padding එක විදිහට pixel 24 ගොත් top padding එක විදිහට pixel 12 ගොත් දෙනවා. 24ක් වැඩි වගේ. අපි මේ පැත්තට 16ක් වගේ දෙමුකෝ. හරි. ඊට පස්සේ මෙතන ස්පේසිනුත් මම තව චුට්ටක් වැඩි කරගන්න. ඊට පස්සේ මට පුළුවන් මේ අලුතෙන් හදාගත්ත ෆ්‍රේම් එකටත් කලර් එකක් දෙන්න. මෙන්න මේ fill කියන බටන් එක ක්ලික් කරාට පස්සේ කලර් එකක් ඇඩ් වෙනවා. මෙතන තියෙන කලර් එක අපිට වෙනස් කරගන්න පුළුවන් කැමති විදිහකට. මම දැනට මේ වගේ blue කලර් එකක් ඇඩ් කරගන්න. ඊට පස්සේ මට පුළුවන් පොඩි corner radius එකකුත් දෙන්න. එතකොට මම මේ ඇඩ් කරගත්ත width එකට මේකත් මම ඩවුන්ලෝඩ් කරලා තමයි ඇඩ් කරගත්තේ. මේ ඇඩ් කරගත්ත width එකට අපිට fill color එකක් දෙන්න පුළුවන්. දීලා මේ ඇතුලේ තියෙන icon එකට තවත් color එකක් දෙන්න පුළුවන්. දැන් ඔයාලට බලාගත්ත හැකි මම මේ හදාගත්ත frame එක center තමයි align වෙලා තියෙන්නේ. align left but center. මේකෙදි මම alignment වෙනස් කරා කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මොකද මගේ height එක තියෙන්නේ hug, width එකක් තියෙන්නේ hug.
මම මේකේ height එක වෙනස් කරනවා දැනට 60ක් විදිහට. ඊට පස්සේ මම මේක top එකට කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ තියෙන alignment වෙනස් වෙනවා. අපි ඒකින්ද බටන් එකක් හදද්දි හැම වෙලේම align left center දීලා තිබ්බොත් එහෙම ඔයාලට බටන් එක resize වෙද්දි මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට ඕන නම් මේ බටන් එකේ text එක වම් පැත්තටත් icon එක දකුණු පැත්තටත් දෙන්න. මෙතනින් auto select කරාම ඒ වගේ වෙනස් වෙනවා. මම මේක අදින විදිහට ඒක ඔටෝම adjust වෙනවා. හරි මේ බටන් එක අපිට ඕන ලස්සන කරන්න පුළුවන් පොඩි gradient එකක් add කරලා ඒත් එක්ක පුංචි පුංචි දේවල් කීපයක් stroke එකක් add කරලා stroke එකකට අපිට පුංචි gradient එකක් වගේ add කරන්න පුළුවන්. මේක කැමති විදිහකට edit කරගන්න පුළුවන්. හරි මම ඊළඟට කියලා දෙන්නේ to do list එකක් හදාගන්න විදිය. මේකෙත් අපි කලින් කරා වගේම මේ වගේ icon එකක් එක්ක text එකක් තියෙනවා නම් ඒ දෙකට shift A add කරන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාවට center line වෙලා තමයි add වෙන්නේ. ඒත් එක්කම මට ඕනේ මේ task කියන එක white color frame එකක් ඇතුළට add කරගන්න. මම මේව සාමාන්‍ය විදියට white color frame එකක් add කරගන්නවා. මේකේ width එක fixed. මම ඊට පස්සේ මෙන්න මේ text එක add කරගන්නවා මේ frame එක ඇතුලින් add කරලා මේකටත් color එකක් දෙනවා. ඊට පස්සේ මට පුළුවන් මේකට title එකක් add කරගන්න. මම මේ text එකෙන් copy එකක් අරගෙන alt එකත් එක්ක මෙහෙම drag කරාම අපිට copy එකක් ගන්න පුළුවන්. copy එකක් අරගෙන මෙතනින් to do list කියලා rename කරගන්න. දැන් ඔයාලට මේ frame එකට auto layout add කරගන්න පුළුවන්. නැවත වතාවක් shift A කියන shortcut එක press කරලා ඊට පස්සේ අපි කැමති width එකක් මෙතනින් දෙන්න පුළුවන්. එතකොට මේ to do list කියන අපේ text එක fill වෙලාම තමයි මෙතනට add වෙලා තියෙන්නේ. මෙතනින් මම typography වල center line කරලා මේක මේ text එක center එකට ගන්නවා. ඒත් එක්කම ඒක medium text එක චුට්ටක් ලොකු කරගන්න. ඔයාලට පේනවා ඇති මේකේ height එක 97 hug වෙලා තමයි තියෙන්නේ. දැන් මට පුළුවන් මෙන්න මේ යට තියෙන task 1 කියන එක control D වලින් duplicate කරලා පාතට to do list එක හදාගන්න. දැන් මෙතන අපි spacing බැලුවොත් බලා ගන්න පුළුවන් 30ක spacing හැමතැනම. ඒත් සාමාන්‍යයෙන් title එකත් task list එකත් අතර තියෙන spacing වෙනස් වෙන්න පුළුවන්. බොහෝ දුරට task අතර තියෙන spacing අඩුයි title එකත් පළවෙනි task එකත් අතර තියෙන spacing වල වඩා. මම ඒකින්ද මේ task එක select කරලා නැවත වතාවක් shift A press කරනවා. එතකොට ඒකත් තව frame එකක් ඇතුළට තමයි add වෙන්නේ. මට මේ frame එක වෙන තැනකට අරන් යන්නත් පුළුවන්. ඒත් එක්ක මේක cut කරලා ඇවිල්ලා තව frame එකකින් paste කරන්නත් පුළුවන්. මෙතනත් මට පුළුවන් අපේ spacing වෙනස් කරගන්න. මම මෙතන spacing 16ක් විතර දීලා වෙනස් කරගන්නවා. මෙතන දෙපැත්තේ මට paddings වැඩි කියලා හිතෙනවා. ඒකින්ද මම මේ paddings අඩු කරගන්නවා. top එකේ bottom එකේ paddings වැඩි කරගන්නවා. මේ අපේ තියෙන simple to do list එක මට පුළුවන් මේක rename කරලා මේ විදිහට to do list එක කියලා තියන්න. මට ඕන නම් color set කරගන්න මේ වගේ දේවල් ගොඩකුත් කරන්න පුළුවන්. හරි. මම හිතනවා මේකත් ඔයාලට හොඳට තේරෙන්න ඇති කියලා. ඊට පස්සේ මම dialog box එකක් හදන්න හිතන් ඉන්නවා. මට පුළුවන් normal text එකක් අරගෙන මේකට auto layout එකක් add කරලා ඒකට fill එකක් දෙන්න. fill එකක් දීලා මේ තියෙන text එකම shift D press කරලා තව duplicate එකක් ගන්නවා. මේක right side එකට තමයි duplicate උනේ. මම මේක vertical විදිහට ආපහු හදා ගන්නවා.
හදාගෙන ඩයලොග් බොක්ස් එක සාමාන්‍යයෙන් තියෙන්නේ ටයිටල් එකයි පැරග්‍රාෆ් එකයි බොහෝ දුරට බටන් එක. මම මෙතන ටෙක්ස්ට් එකේ සයිසස් වෙනස් කරගන්න. මට මේ ලොරෙන් ටෙක්ස්ට් එක මෙතනින් පේස්ට් කරගන්න පුළුවන්. හරි. මම මෙතන ඔටෝ ලේඅවුට් එකක් දුන්නට මම මේ ඇතුලේ තියෙන ටෙක්ස්ට් එකේ විඩ්ත් එක දීලා තියෙන්නේ හග් විදියට. ඒකින්ද ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන ටෙක්ස්ට් එක අපේ මේ තියෙන ෆ්‍රේම් එකට වඩා වැඩිපුර විඩ්ත් එකකින් හැදිලා තියෙනවා. එතකොට ඔයාලට zoom කරොත් පේනවා ඇති මේක ඇත්තටම ෆ්‍රේම් එකෙන් එළියේ පේන්නම තියෙනවා නේ. පේන්නම තියෙනවා. මට මේක ක්ලික් කරලා මේ තියෙන clip content කියන බටන් එක ප්‍රෙස් කරොත් මේ ටෙක්ස්ට් එක මෙතනින් කැපෙනවා. ඒ කියන්නේ අපේ ෆ්‍රේම් එකෙන් පිටපනින්නේ නැහැ. මම මේක අපෝ පාරක් අයින් කරගන්න. මොකද අපි clip content use කරන්නේ අපිට auto layout ගොඩක් වෙලාවට මේ වගේ දේවල් වලට තියෙනවනේ. මම මෙතන layout වල hug කියලා තියෙන property එක fill කියලා දෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපේ ෆ්‍රේම් එකට ගැලපෙන්න fill වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් බටන් එකක් අරගෙන මේ බටන් එක මෙතන යටින් ප්ලේස් කරගන්න. අපිට ඒකේ ටෙක්ස්ට් එක ලොකුයි කියලා දැනෙනවනම් මේක පොඩි කරගන්න පුළුවන්. මෙතනත් අපිට ස්පේසින් නැවත වතාවක් වෙනස් කරගෙන මේ ගැලපෙන විදිහට හදාගන්න පුළුවන්. මම මේ පුළුවන් තරම් සිම්පල් විදිහට ලේඅවුට්ස් හදන්නේ. මොකද ඔයාලට තවත් මේ ඔටෝ ලේඅවුට් කියන එක ඇඩ්වාන්ස් දෙයක් කරන්න ඕනේ නැති හින්දා. හරි. මම ඊළඟට හිතන් ඉන්නවා ඔයාලට නැවිගේෂන් බාර් එකක් හදන විදිය පෙන්වන්න. මේකෙදි අපිට පුළුවන් සාමාන්‍යයෙන් page 1 page 2 page 3 home page ඒත් එක්ක අන්තිමට contact අස් වගේ ටෙක්ස්ට් එකක් දෙන්න. මට පුළුවන් මේ ටෙක්ස්ට් ඔක්කොම සෙට් කරලා shift A press කරලා මේ වගේ ටෙක්ස්ට් එක පෙළකට ගන්න. ඊට පස්සේ මං හිතාගෙන ඉන්නවා මේ දකුණු පැත්තේ තියෙන contact us කියන ටෙක්ස්ට් එක අපේ navigation bar එකේ දකුණු කොනටත් මේ වම් පැත්තේ තියෙන අනිකුත් pages හතර වම් පැත්තේ කොනටත් තියාගන්න. මම මේ වම් පැත්තේ තියෙන ටෙක්ස්ට් හතර shift A press කරලා තව auto layout එකක් ඇතුළට add කරගන්නවා. ඒකෙන් මම spacing හදාගන්නවා. ගැලපෙන ගානකට spacing හදාගන්න පුළුවන්. මම pixel 48ක් වගේ දෙනවා. මම ඔයාලට කියන්නම් අපි සාමාන්‍යයෙන් frame එකක් හදද්දී website එක මේ desktop size එක තමයි ගන්නෙ. ඊට පස්සේ අපිට පුළුවන් මේ frame එක දෙපැත්තට padding එකක් add කරගන්න. shift A add කරලා මේ width එක එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් 60 එකක් විදියට තමයි add වෙන්නේ. මෙතනින් 120ක් විතර දෙන්න. ඊට පස්සේ අපිට මේක add කරගන්න පුළුවන්. color එකත් black විදියට වෙනස් කරගමු දැනට. ඊට පස්සේ මට පුළුවන් මේක fill container දීලා auto කියන විදිහට මාරු කරන්න. ඒත් එක්ක මේක auto layout එකක් ඇතුළේ තියෙන ඉන්න මට පුළුවන් color එකකුත් දෙන්න. color එකක් දීලා මම මේ text size එක ටිකක් වැඩි කරගන්නවා. pixel 20ක් කියමුකෝ. 20කට විතර වැඩි කරගෙන මෙන්න මේ වගේ padding එකකුත් add කරගන්නවා. එතකොට අපි ලොකුවට හදාගත්ත page එකේ frame එකට අපි තවත් padding එකක් add කරගන්නවා top and bottom වලට. ඊට පස්සේ මට පුළුවන් මේ frame එකට appearance හරහා පොඩි corner radius එකක් දෙන්න. ඒත් එක්කම මේ contact us කියන button එකට තවත් auto layout එකක් add කරලා shift A වලින් ඒකට ඒකත් අපි පොඩි fill එකක් දෙමු. fill එකක් දීලා appearance එකක් පොඩ්ඩක් වෙනස් කරගමු. ඊට පස්සේ මෙතනින් අපිට ඕන height එක නැවත වතාවක් වෙනස් කරගන්න පුළුවන්. බලන්න මෙතන 24ක් තියෙන්නේ.
අපිට මෙතන 24ක් දෙන්න පුළුවන්. ඒක අපිට ගැලපෙන විදිහට පස්සේ වෙනස් කරගන්නත් පුළුවන්. તો නෙවුබා එකක බේසික්ම ලේඅවුට් එක තමයි මේ. අපි ලස්සන නෙවුබාස් හදමු ඉස්සරහට. මේක ඔටෝ ලේඅවුට් ගැන කියලා දෙන වීඩියෝ එකක් ඉන්න මම මෙතනින් අපේ නෙවුබා එකක් නවත්තනවා. ඊළඟට අපි හදමු බෙන්ටෝ ග්‍රිඩ් එක. මම හිතන් ඉන්නවා මේ ටෙක්ස්ට් ටික යූස් කරලා බෙන්ටෝ ග්‍රිඩ් එකක් හදන්න. අපි මේ බෙන්ටෝ ග්‍රිඩ් එක හදද්දී සෙක්ෂන් එකත් එක්කම බෙන්ටෝ ග්‍රිඩ් එක හදමු. හරි. මම එහෙනම් ගන්නවා සාමාන්‍ය ෆ්‍රේම් එකක්. F4 ප්‍රෙස් කරා. ඒත් එක්ක ඩෙස්ක්ටොප් ෆ්‍රේම් එකක් ගන්නවා. ඩෙස්ක්ටොප් ෆ්‍රේම් එකක් අරගෙන මේකට මම ඩාර්ක් කලර් එකක් දෙනවා. ඊට පස්සේ මට පුළුවන් මේකටත් shift A ප්‍රෙස් කරලා auto layout එකක් add කරගන්න. ඒත් එක්ක මම මෙතනින් 120 වගේ කලින් වගේම paddings add කරගන්නවා. මේ පැත්තට 35 no 60 වගේ padding එකක් add කරගන්නවා. ඊට පස්සේ මේ text එක ගන්නලා ඇත්තට දානවා. මේකෙදි ඔයාලට පේනවා ඇති ඔක්කොම right side එකට තමයි හැදුනේ. මම කැමති මේ විදිහට vertically align වෙලා තියෙනවා නම්. හරි. මේක තමයි අපේ tag එක වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ text දෙක. ඊට පස්සේ අපේ පුංචි මේ text එක. ඊට පස්සේ මේ ටික තමයි අපේ layout එකට add වෙන්නේ. හරි. මේ ඔක්කොම center වලට align කරගන්නවා. ඒත් එක්ක මට පුළුවන් මේ ටික layout එකට හදාගන්න. මම හිතන් ඉන්නේ මේ උඩ තියෙන ටෙක්ස්ට් දෙක තනි පේලියකටත් යට තියෙන ටෙක්ස්ට් තුන තනි පේලියකටත් ගන්න. ඒකින්ද මම මේ ටෙක්ස්ට් දෙක ක්ලික් කරලා වෙන වෙනම ෆ්‍රේම්ස් හදාගන්නවා. ඊට පස්සේ මේ ෆ්‍රේම්ස් දෙක තව පාරක් ලොකු ෆ්‍රේම් එකක් ඇතුලෙන් දාගන්නවා. වෙන වෙනම ෆ්‍රේම්ස් හැදුවා. ඒක තවත් ෆ්‍රේම් එකකින් දාගත්තා. හරි. ඊට පස්සේ මට පුළුවන් මේ තියෙන ලොකු ෆ්‍රේම් එකේ width එක fill container දෙන්න. ඒත් එක්ක මේක දැන් right side එකට align කරගන්න. හරි. ඊට පස්සේ මට පුළුවන් මේ යට තියෙන තුන නැවත වතාවක් එක ෆ්‍රේම් එකක් කරගන්න. ඊට පස්සේ ඒකත් horizontal align කරලා width එකත් fill කරන්න. මේවා මම තවත් ෆ්‍රේම්ස් ඇතුලෙන් ඇඩ් කරේ නෑ. ඒක මට දැන් කරගන්න පුළුවන් shift A shift A shift A. හරි. මම දැන් කරන්නේ මගේ මෙන්න මේ තියෙන ෆ්‍රේම්ස් දෙකක් fill container දෙනවා. එතකොට වෙන්නේ මෙන්න මේ තියෙන ලොකු ෆ්‍රේම් එක ඇතුලේ තියෙන ෆ්‍රේම්ස් පොඩි ෆ්‍රේම්ස් දෙක fill වෙනවා. හරි. එතකොට මට මෙතනින් දෙන්න පුළුවන් පොඩි ස්පේස් එකක් pixel 20ක් කියමුකෝ දැනට. හරි. ඊට පස්සේ මට මේ දෙකට කලර්ස් දෙන්න පුළුවන්. අපි දැනට මේ වගේ කලර් එකක් ඇඩ් කරලා තියාගමු. ඊට පස්සේ මට පුළුවන් මේ වගේ heights වෙනස් කරගන්න. ඒත් එක්ක වෙන වෙනම මේ වගේ heights and width fill කරලා තියාගමු. හරි. මම හිතනවා ඔයාලට දැන් හොඳටම පේනවා කොහොමද මේ ෆ්‍රේම්ස් ටික හැදිලා තියෙන්නේ කියලා. මෙතන 20 වැඩි වගේ මම අපෝ 10කට අඩු කරගන්නවා. මෙතනත් 10යි. දැන් මම මෙතන මේ තියෙන පේජ් එකේ height එක hug විදියට හදාගන්නවා. හදාගෙන spacing උත් 60ක් විතර දෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඔක්කොගෙම spacing වෙනස් වුණා. මේ වගේ bento grid එකකදී spacing මෙහෙම වෙනස් වෙලා තියෙන එක කැතයි. ඒකින්ද මම මේ දෙකත් ආපහු පාරක් auto layout එකක් ඇතුලෙන් දාගන්නවා. දාගෙන මේ දෙකේ spacing එක 10ක් විදියට හදාගන්නවා. ඊට පස්සේ මට මේකේ height එක fill විදියට දාගන්න පුළුවන්. සම්පූර්ණ bento grid එකේ height එක වෙනස් කරද්දී මේ විදියට සම්පූර්ණ ඇතුලේ තියෙන frames වල පවා height එක වෙනස් වෙනවා. මට පුළුවන් මෙන්න මේ text දෙක එක frame එකක් ඇතුලේ add කරගන්න. ඊට පස්සේ gap එක අඩු කරගන්න. මේක gap එකත් මම 10ක් විතර දෙනවා. ඊට පස්සේ මේ යට text එක 20ක විතර gap එකක් තියලා තියාගන්නවා. මේ උඩ තියෙන text එකටත්
අපි ඔටෝලය අවට්ටක් ඇඩ් කරගෙන ඒකටත් අපි පොඩි ටැග්ගේක ලෝක එකක් දෙමු. ම ෆිල්ල එකක් දීන මේ ෆිල්ල එක පර්සන්ටේජ් එක 10ක් විතර දෙන ඔපැසිටි එක ඊට 500ක් විතර දෙනවා. හයිට් එක පොඩ්ඩක් වෙන හයිට් එකයි විඩ්ත් එකයි පොඩ්ඩක් වෙනස් කරලා අපිට මේක ලස්සනට හදාගන්න පුළුවන්. හරි මම මේ ටෙක්ස්ට් එකේ ස්ටයිල් එක වෙනස් කරනවා. ඉන්ට වෙනුවට මම දාගන්නවා ඉන්ස්ට්‍රුමෙන්ටල් සෙරිෆ් ඒක ඉටැලික් විදියට දාගන්නවා. ඊට පස්සේ මට පුළුවන් මෙන්න මේ ටෙක්ස්ට් බොටම් ලෙෆ්ට් වගේ ලයින් කරගන්න. එලයින් කරගෙන මට මේවට පැඩිං සෙට් කරගන්න පුළුවන්. මේ ටෙක්ස්ට් එක අපේ ෆ්‍රේම් එකේ කොච්චරක් දුරින්ද තියෙන්නේ කියලා හදාගන්න. මම මෙතන පික්සල් 16 වගේ දෙනවා. එතකොට මෙන්න මේ වගේ වැලියු එකක් ඇඩ් වෙනවා. ඊට පස්සේ මේකටත් පුළුවන් අපිට appearance එකෙන් corner radius එක ඇඩ් කරගන්න. ඒක මාටක් විතර ඇඩ් කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් images fill කරගන්න. හරි ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපේ මේ text readable නෑ. ඒකින්ද මට පුළුවන් මේ text ටික regular වලින් medium වලට වෙනස් කරන්න. ඒත් එක්කම මට පුළුවන් මේ හදාගත්ත frames වලට තව fill එකක් add කරගන්න. මේ fill එක මම gradient එකක් හදාගන්නවා. මේ gradient එක mid එකට වගේ හදාගෙන percentage එක 100% ready කරනවා. ready කරලා මේ විදිහට හදාගන්න. ඊට පස්සේ මට පුළුවන් මේ හදාගත්ත fill එක copy කරලා මේ අනිත් frame වලට දෙන්න. හරි මට හිතෙනවා දැන් මම දාපු text readable කියලා. මෙතන spacing චුට්ටක් වැඩි වගේ මම අපව බලන්න මේක අඩු කරගන්න. එතකොට අපි bento grid එකත් හරි මම මේ bento grid එකේ width එක වෙනස් කරද්දි මෙන්න මේ text එක උඩ පහළ යනවා. ඒකින්ද මම මේ text එක fill container දෙනවා. complete container දෙමු. දැන් අපිට බලා ගන්න පුළුවන් width එක අඩු වැඩි වෙද්දි මේ විදිහට auto layout වලින් ඔටෝම width එක හදා ගන්නවා. මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් මොනවා හරි වැදගත් දෙයක් දැනගන්න ඇති කියලා. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. See you soon.